ගුරු විභාගය සඳහා ඔබ සූදානම්ද? ඉතින් අදත් වෙනද වගේම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා චාමි ඇකඩමික් මාස්ටර් අපේ YouTube channel එකට. ඉතින් මම වෙනද වගේම ඔයාලට ගෙනාවේ අපිට ඉදිරියට එන ගුරු විභාගය සඳහා ඉතාමත් වැදගත් වෙන ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා කරන්න. ඉතින් අපිට ආරංචි මාර්ග වලින් ලැබිලා තියෙනවා ගුරු විභාගය තා මාස 2-3කින් පැවැත්වීමට නියමිතයි කියලා. ඉතින් ඊට පෙර අපේ නංගිලා මල්ලිලාට අයියලා අක්කලාට ඉතාමත් වැදගත් වෙන ප්‍රශ්න කිහිපයක් තමයි මම ගෙනාවේ අද. ඉතින් අපි මොනවාද මේ ප්‍රශ්න කියලා බලන්න යමු. ඉතින් ඒ සඳහා ඔබ සූදානම්ද? හරි. අපි එහෙනම් ඒ සඳහා සූදානම්. ඊට කලින් මම ඔබට ඒ සඳහා උනන්දු වෙන පොඩි අදහසක් ලබා දෙන්නම්. ගුරුවරයෙකු වීමට සිහින දකින ඔබටයි මේ. ගුරු පරීක්ෂණය කියන්නේ අකුරු ලියන පේපර් එකක් විතරක් නෙවෙයි. අනාගත ගුරුවරයෙකු වීමේ බලය පරීක්ෂා කරන අවස්ථාවද මෙය. ගුරුවරයෙකු යනු පොතේ පතේ දැනුම ඇති අයෙකු විතරක් නෙවෙයි, සෑම අතින්ම පරිපූර්ණ වූ තැනැත්තෙක්. ඔබ කතා කරන සෑම වචනයක්ම දරුවන්ගේ අනාගතය හැඩගස්සනු ඇත. මෙම විභාගයේ සමත් වීම සැබෑ ඉගැන්වීමේ ආරම්භය පමණයි. सार्थकत्व उपयोगी. This is for you who dream of becoming a teacher. The teaching exam is not just about writing answers on paper. It is the moment that tests the power of becoming a future teacher. A teacher is not just someone who has bookish knowledge, but also a person who is complete in every way. Every word you speak will shape the future of children. Passing this exam is just the beginning of true teaching. Success is in your hand. හරි. එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. General knowledge. මේ ඔබගේ අධ්‍යාපනික හෝරාවයි. ප්‍රශ්න අංක 1. 2025 වන විට අපස උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව හැදෑරිය නොහැක්කේ පහත සඳහන් කුමන විෂය තෝරා නොගන්නා සිසුන්ටද? 1. තාක්ෂණය සඳහා විද්‍යාව, 2. පරිගණක හා සංවේදන තාක්ෂණය, 3. ඉංජිනේරු තාක්ෂණ වේදය, 4. ජෛව පද්ධති තාක්ෂණ වේදය. මෙහි පිළිතුර වන්නේ තාක්ෂණය සඳහා විද්‍යාවයි. නියම නොකළ යුතුයි. ඉගෙන ගැනීම කරන්න ඕනේ. ඒ වුණාට ප්‍රධාන අරමුණ වන්න ඕනේ ඒක නෙමෙයි. අපි දරුවෙක්ට යමක් දෙද්දී ඔවුන්ගේ කායික මානසික පසුබිමත් අපි බලන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට අපි උගන්වලා විතරක් මදි. ඒගොල්ලන්ට ඒ දැනුම ලබා ගත්තද, ඒකෙන් ඒගොල්ලෝ යමක් ඉගෙන ගත්තද මොනවද කියලා අපි ශිෂ්‍ය පෝෂණයක් කරන්න ඕනේ. ඒ වගේම පාඩම් තුලින් අපිට නිපුණතාවයන් ලබා දෙන්නත් ඕනේ. ඒ වගේ ප්‍රධාන කරුණු වලට අවධානය යොමු කරලා තමයි අපි ඉගැන්වීම් කටයුතු කරන්න ඕනේ. ප්‍රශ්න අංක 3. ලිපිකරු වෘත්තියට සාපේක්ෂව ගුරු වෘත්තියේ ඇති වෙනස කුමක්ද? 1. සජීවී පිරිසක් සමග වැඩි කාලයක් කටයුතු කිරීම, 2. ඉහළ වැටුප් ලැබිය හැකි වීම, 3. නිවාඩු වරප්‍රසාදයක් ලෙස සැලකීම, 4. උසස් නිලධාරීන් අතින් නිතර සුපරීක්ෂණයට ලක්වීම. ලිපිකරු වෘත්තියට සාපේක්ෂව ගුරු වෘත්තියේ ඇති වෙනස වන්නේ සජීවී පිරිසක් සමග වැඩි කාලයක් කටයුතු කිරීමයි. ප්‍රශ්න අංක 4. යහපත් ගුරු පෞරුෂයක ගති ලක්ෂණයක් නොවන්නේ? 1. වැරදි කරන දරුවන්ව ශාරීරික දඬුවම් මගින් නිවැරදි මාර්ගයට ගැනීමට උත්සාහ කිරීම, 2. සෑම ශිෂ්‍යයෙක් කෙරෙහිම සමසේ සැලකීම, 3. සෑම ශිෂ්‍යයෙක් කෙරෙහිම පෞද්ගලිකවම අවධානය යොමු කිරීම, 4. තම චරිතය තුළින් ආදර්ශයක් සැපයීම.
මෙහි පිළිතුර වන්නේ වැරදි කරන දරුවන්ව ශාරීරික දඬුවම් මගින් නිවැරදි මාර්ගයට ගැනීමට උත්සාහ කිරීමයි. අපි යහපත් ගුරුවරයෙක් නම් ඔහුගේ පෞරුෂත්ව ලක්ෂණයක් තමයි දරුවන්ව නිවැරදි මාර්ගයකට ගැනීම. හැබැයි ඒක අපි කරන්න ඕනේ දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දීම මගින් නොවේ. එය දරුවාට පැහැදිලි කරලා හැම දරුවෙක්ටම සමසේ සලකලා ඔවුන්ට පාඩම් පැහැදිලි වෙනස්සේ ඔවුන්ට නිවැරදි මාර්ගයට ගන්න ඔවුන්ව උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි යහපත් ගුරුවරයෙකුගේ පෞරුෂ ගති ලක්ෂණයක් වන්නේ. ප්‍රශ්න අංක 5. පාසලක ගුරුවරුන්ගේ සේවා යෝජකයා කවුරුන්ද? 1. විදුහල්පති, 2. අධ්‍යාපන ලේකම්, 3. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, 4. කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂක. පාසලක ගුරුවරුන්ගේ සේවා යෝජකයා වන්නේ විදුහල්පති. ප්‍රශ්න අංක 6. පළාත් පාසලක රාජකාරී කටයුතු වලට ආසන්නතම ආයතනය වන්නේ 1. කොට්ටාස අධ්‍යාපන කාර්යාලය, 2. පළාත් අධ්‍යාපන කාර්යාලය, 3. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, 4. කලාප අධ්‍යාපන කාර්යාලය. මෙහි පිළිතුර වන්නේ කොට්ටාස අධ්‍යාපන කාර්යාලයයි. ප්‍රශ්න අංක 7. වර්තමානයේ වන විට එනම් 2025 වන විට ලංකාවේ වැඩිම ප්‍රමාණයක් සහිත පාසල් වර්ගය වන්නේ 1. 3 වෙනි වර්ගයේ පාසල්, 2. දෙවැනි වර්ගයේ පාසල්, 3. 1 C පාසල්, 4. 1 AV පාසල්. මේ පිළිතුර වන්නේ 3 වෙනි වර්ගයේ පාසල්. ප්‍රශ්න අංක 8. වර්තමානයේ වන විට එනම් 2025 වන විට 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය යටතේ උසස් පෙළ සාර්ථකව නිම කළ ශිෂ්‍යයන්ට ලැබෙන ජාතික නිපුණතා මට්ටම වන්නේ 1. NVQ level 4, 2. NVQ level 6, 3. NVQ level 3, 4. NVQ level 5. මෙහි පිළිතුර වන්නේ NVQ level 4. ප්‍රශ්න අංක 9. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අරමුණු හා පරමාර්ථ තීරණය කරනු ලබන ප්‍රධාන ආයතනය කුමක්ද? 1. ජාතික අධ්‍යාපන කොමිසම, 2. ජාතික අධ්‍යාපන ආයතනය, 3. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, 4. අධ්‍යාපන අමාත්‍යාංශය. මෙහි පිළිතුර වන්නේ ජාතික අධ්‍යාපන කොමිසමයි. ප්‍රශ්න අංක 10. 2014 ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය අනුව ගුරු වෘත්තිය බඳවා ගැනීමට සුදුසුකම් ලබන වයස් පරාසය කුමක්ද? 1. අවුරුදු 18ත් 35ත් අතර, 2. අවුරුදු 21ත් 47ත් අතර, 3. අවුරුදු 20ත් 35ත් අතර, 4. අවුරුදු 24ත් 40ත් අතර. මෙහි පිළිතුර වන්නේ අවුරුදු 18ත් 35ත් අතර. ප්‍රශ්න අංක 11. 1994 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියේ සිදු වූ ප්‍රබල පරිවර්තනය කුමක්ද? 1. ශ්‍රී ලංකා ගුරු සේවය පිහිටවීම, 2. ගුරු සේවාවට අදාළ වෘත්තීය සමිති පිහිටවීම, 3. පෞද්ගලික සේවයේ නිරත වීමට අවස්ථාව ලබා දීම, 4. ගුරු වෘත්තියට ස්ථිර වැටුප් ක්‍රමයක් සැකසීම. එක්දස්නවසිය 94 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියේ සිදු ප්‍රබල පරිවර්තනය වන්නේ ශ්‍රී ලංකා ගුරු සේවය පිහිටවීමයි. ප්‍රශ්න අංක 12. 1978න් පසුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට අදාළ සියලු පත්වීම් හා උසස් කිරීම් කටයුතු ඉටු කිරීමට පැවරුණු ස්වාධීන කොමිෂන් සභාව කුමක්ද? 1. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, 2. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, 3. උසස් අධ්‍යාපන කොමිෂන් සභාව, 4. අධ්‍යාපන සේවා කොමිෂන් සභාව.
මෙහි පිළිතුර වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. ප්‍රශ්න අංක 13. චක්‍රලේඛයක් මගින් ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රියමනාප නොවන හා දුෂ්කර ලෙස වර්ග කර ඇත්තේ කවර ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීමටද? 1. ජාතික ගුරුමාරු ක්‍රියාවට නැංවීමට. 2. ළමා මිතුරු පාසල් සංවර්ධනයට. 3. පාසල් නිල ඇඳුම් බෙදා දීමට. 4. පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමට. මෙහි පිළිතුර වන්නේ ජාතික ගුරුමාරු ක්‍රියාවට නැංවීමටයි. ප්‍රශ්න අංක 14. ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගන්නා අය තුළ වර්තමානයේ කැපී පෙනෙන ප්‍රවණතාව වන්නේ මින් කුමක්ද? 1. ඉතා ඉහළ කාන්තා ප්‍රතිශතයක් නියෝජනය වීම. 2. විවිධාකාර අධ්‍යාපන සුසුකම් ඇති අය නියෝජනය වීම. 3. පූර්ව සේවා පුහුණුවක් නොමැති වැඩි පිරිසක් නියෝජනය වීම. 4. විවිධ භාෂා මාධ්‍යවලින් ඉගැන්විය හැකි වැඩි පිරිසක් නියෝජනය වීම. මෙහි පිළිතුර වන්නේ ඉතා ඉහළ කාන්තා ප්‍රතිශතයක් නියෝජනය වීමයි. ප්‍රශ්න අංක 15. පාසලක දැක්ම හා මෙහෙවර අතර වෙනස කුමක්ද? 1. දැක්ම අනාගතයේ එළඹිය යුතු තත්ත්වය වන අතර මෙහෙවර පාසලේ වැඩ කටයුතු කිරීමේ සැලැස්මයි. අංක 2. දැක්ම පාසල පිළිබඳ ප්‍රජාව දකින ආකාරය වන අතර මෙහෙවර සැබෑ ක්‍රියාවයි. අංක 3. දැක්ම විදුහල්පතිගේ වගකීම වන අතර මෙහෙවර ගුරුවරයාගේ වගකීමයි. 4. දැක්ම ගුරු මණ්ඩලයේ ඉලක්කය වන අතර මෙහෙවර ශිෂ්‍ය ඉලක්කය වේ. මෙහි නිවැරදි පිළිතුර වන්නේ දැක්ම අනාගතයේ එළඹිය යුතු තත්ත්වය වන අතර මෙහෙවර පාසලේ වැඩ කටයුතු කිරීමේ සැලැස්මයි. ප්‍රශ්න අංක 16. ඉගැන්වීමේ ක්‍රියාවලිය සඳහා වඩාත්ම සුදුසු මූලාශ්‍රය වන්නේ කුමක්ද? 1. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය. 2. අදාළ විෂය පෙළපොත. 3. විෂය නිර්දේශය. 4. අදාළ පිළිතුරු පත්‍ර. මෙහි පිළිතුර වන්නේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය. ප්‍රශ්න අංක 17. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට අයත් වන අවස්ථා වන්නේ මොනවාද? 1. පළවෙනි ශ්‍රේණිය සිට විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි අධ්‍යාපනය තෙක්. 2. ප්‍රාථමික අධ්‍යාපනය හා තෘතීය අධ්‍යාපනය. 3. පාසල් අධ්‍යාපනය හා තෘතීක අධ්‍යාපනය. 4. පාසල් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය. ලංකාවේ නිදහස් අධ්‍යාපනයට අයත් වන අවස්ථා වන්නේ පළමු වන ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි අධ්‍යාපනයත් එක්ය. ප්‍රශ්න අංක 18. ජාතික කියවීමේ මාසය ලෙස ඔක්තෝබර් මාසය නම් කර ඇත්තේ කුමන ආයතනය මගින්ද? 1. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින්. 2. අන්තර්ජාතික ළමා අරමුදල විසින්. 3. ජාතික අධ්‍යාපන ආයතනය විසින්. 4. ජාතික අධ්‍යාපන සේවා කොමිෂන් සභාව විසින්. මෙහි පිළිතුර වන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයයි. ප්‍රශ්න අංක 19. රජයේ පාසල්වල නිල වශයෙන් සේවය කරන විදුහල්පතිවරුන් අයත් වන සේවාවක් වන්නේ මින් කුමක්ද? 1. අධ්‍යාපන පරිපාලන සේවය. 2. ගුරු අධ්‍යාපනඥ සේවය. 3. ගුරු උපදේශන සේවය. 4. රාජ්‍ය පරිපාලන සේවය. මෙහි පිළිතුර වන්නේ අධ්‍යාපන පරිපාලන සේවයයි. ප්‍රශ්න අංක 20. වත්මන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අයත් වන අමාත්‍යාංශයේ නම කුමක්ද? 1. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ. 2. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ. 3. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ. 4. ආගමික කටයුතු අමාත්‍යාංශය. මෙහි පිළිතුර වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.
ඉතින් මම මේ ලබා දුන්න ප්‍රශ්න වලට ඔයාලට සාර්ථකව පිළිතුරු ලබා දෙන්න හැකියාව ලැබුණද? ඉතින් මේ වගේ වටිනා ප්‍රශ්න උත්තර ඔයාලත් එක්ක බෙදා ගන්න මම හැමදාම රැඳී සිටිනවා. ඉතින් ඔයාලට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ප්‍රශ්න අපිත් එක්ක බෙදා ගන්න නම් අපේ පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට දාන්න පුළුවන්. ඊට පස්සේ මට ඒවට උත්තර ලබා දෙන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝස් තව අපි අප්ලෝඩ් කරපු ගමන් ඔයාලගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් විදිහට ගෙන්න ගන්න ඕන අපිව subscribe කරලා like කරලා අමතක නොකර පහළ තියෙන bell icon එක click කරන් යන්න. ඒ වගේම අද මේ ලබා දුන්න වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් අපේ අඩුපාඩු තියෙනවා නම් අපේ මොනවත් තව ඔයාලට ඕනි කියලා හිතනවා නම් ඒවත් අපිත් එක්ක බෙදාගෙන අපිත් එක්ක ඉදිරියට යමු. හරි. එහෙනම් අදට මම නවතිනවා. මේ චාමි ඇකඩමික් මාස්ටර් YouTube channel එකයි.